මිනිස්සු ගොඩක් වෙලේට එයාට මොන වගේ ලෙවල් එකක රෙස්පෙක්ට් එකක්ද දෙන්න ඕනේ කියලා තමයි මං හිතන්නේ ගොඩක් වෙලේට මේ ප්‍රශ්නේ අහන්නේ. හැම වෙලේම මිනිස්සෙක්ට උපදෙස්ම අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර වෙලේට එයාට මේ දේවල් කියන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒ ඇත්තටම වැරදි. ඔයා කියන දේ තමයි හරි. නමුත් ඔයාට පුළුවන් මේ මිනිස්සයා එකපාර ෂට් ඩවුන් කරන්න නැතුව ඔයාට පුළුවන් නම් කෙනෙක්ව ෆස්ට් ටයිම් මීට් වෙද්දී එයාත් එක්ක කතා බහ කරගෙනදී එයාගේ නම මතක තියාගෙන ඉන්න. මේක හරියම සිම්පල් දෙයක් කියලා ඔයාට හිතෙන්න පුළුවන්. නමුත් මේකෙන් හොඳ ඉම්ප්‍රෙෂන් එකක් දෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අපේ නම කියන්නේ හරියම පර්සනල් දෙයක්නේ. ඒකට කෙනෙක් එක්ක අපි කතා බහ කරගෙනදී අපේ නම කියලා කතා කරනවා නම් අපිට හිතෙනවා එයා අපිව අඳුරගෙන තියෙනවා අපිට වටිනාකමක් දෙනවා කියලා. ඒ වගේම නම කියද්දී එයාට ඇත්තටම හිතෙනවා අපි ජෙනුවින්ලිම එයා ගැන අවධානයක් දෙනවා කියලා. ඒ වගේම තමයි අපි කතා බහ කරද්දී කෙනෙක්ගේ නම පාවිච්චි කරනවා කියන්නේ මේකෙන් හරියම සමීප බවක් දැනෙනවා. උදාහරණයක් විදිහට ඔයා මොකද මේක ගැන හිතන්නේ කියලා අහනවට වඩා සාරා ඔයා මොකද මේක ගැන හිතන්නේ කියලා අහද්දී ඇත්තටම එයාට හිතෙනවා එයා මේ ඩිස්කෂන් එකේ පාර්ට් එකක් සහ ඒකෙන් හරියම සමීප සහ ආකර්ශනීය වටපිටාවක් හැදෙනවා. ඒ වගේම තමයි කන්වර්සේෂන් එකකදී හැම වෙලේම අර මනුස්සයාගේ නම පාවිච්චි කරන්නත් එපා. අර ෆෝස් කර කර නම කියන්න යන්න එපා. ඒක නැචරල් නැහැනේ. ඇත්තට මේ වගේ දෙයකින් වෙන්නේ ඔයාට මනුස්සයෙක් එක්ක හොඳ කනෙක්ෂන් එකක් ඇති කරගන්න පුළුවන්. හොඳ කනෙක්ෂන් එකක් බිල්ඩ් කරගන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ charm එකත් වැඩි වෙනවා. ඉතින් ඇත්තටම කෙනෙක්ට මේක පොඩි ජෙස්ට් එකක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔයාට මේකෙන් විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් සහ නිරායාසයෙන්ම හොඳ සුවඳතාවයක් ඇති කරගන්න පුළුවන්. කවදාවත් මොනසෙක් හම්බුනහම ඔයාගේ රස්සාව මොකක්ද ඔයාගේ ජොබ් එක මොකක්ද කියලා අහන්න යන්න එපා. මම දන්නවා මේක ගොඩක් පොදු ප්‍රශ්නයක්. ගොඩක් අය නිතරම අහන ප්‍රශ්නයක්. polite question එකක් කියලාත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් මම ඇත්තටම හිතන කාරණයක් තමයි අපි සාමාන්‍යයෙන් අලුතෙන් කෙනෙක්ව හම්බුනාව කතා බහ කරන්න ගත්තාම ඔයා මොකද රස්සාව ඔයාගේ කියලා අහන්න ඕන නැහැ කියලා මම හිතනවා. මොකද ඇත්තටම අපිට මිනිසෙක් එක්ක කනෙක්ට් වෙන්න මේ මිනිසයාගේ රස්සාව මොකක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ගොඩක් අවස්ථාවලදී අපි දැකලා තියෙනවා ඔය ප්‍රශ්නේ අහන්නේ ඇත්තටම මිනිස්සු ගොඩක් වෙලේට එයාට මොන වගේ ලෙවල් එකක රෙස්පෙක්ට් එකක්ද දෙන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ ගොඩක් වෙලේට මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ඒක නිසා අපිට කෙනෙක් ආශ්‍රය කරන්න මම හිතනවා එයාගේ ජොබ් එක අදාළ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි කෙනෙක් එයාගේ ජොබ් එක කරන්නේ එයාගේ මාසේ බිල් ටික ගෙවා ගන්න එයාගේ කෑම වල වියදම් වලට විතරක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ පැෂන් එක නොවෙන්න පුළුවන්. එතකොට ඔයා කෙනෙක්ගෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවාම එයා අපහසුතාවයටපත් වෙනවා. ඊට පස්සේ එයා ජස්ටිෆයි කරනවා. එයා එක්ස්ප්ලেইন කරන්න යනවා. ඇයි එයා ඒ කැරියර් එක තෝරගත්තේ කියලා. ඒ වගේම තමයි සමහර අය කැමැත්තෙන් නෙවෙයි ලොකු ආසාවකින් නෙමෙයි ඒගොල්ලන්ගේ ජොබ් එක කරන්නේ. කරන්න දෙයක් නැති කමට ඒ ජොබ් එක කරන්න වෙන අවස්ථා ඒ වගේ ජොබ්ස් කරන අය ඕන තරම් ඉන්නවා. අපි හිතමු කෝපරේට් ජොබ් එකක් ගත්තොත් එහෙම කෙනෙක්ට ලොකු ස්ට්‍රෙස් එකක් තියෙන්න පුළුවන් එයා වැඩ කරන තැන. නමුත් අර මාසෙට ගාණක් අතර හම්බෙන නිසා එයාට අනිවාර්යයෙන් මේ ජොබ් එක කරන්න වෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ කෙනෙක්ගෙන් අපි ඒ වගේ වමනාද කරන්න කියලා ඇහුවොත් එහෙම හරිම ඕක්වර්ඩ් සිටුේෂන් එකක් එතන ඇති වෙනවා. අර සමාජයේත් අපේ එක එක එක්ස්පෙක්ටේෂන්ස් තියෙනවා රස්සාව වලට එද්දී නේද? ඉතින් මම හිතනවා මිනිසෙක් එක්ක කනෙක්ට් වෙන්න අපිට අහන්න ඕන තරම් ප්‍රශ්න තියෙනවා. එයා කරන ජොබ් එක මොනවද කියලා ඇරෙන්න. එයා කතා කර කර ඉඳලා කිව්වොත් ඇරෙන්න සාමාන්‍යයෙන් කවදාවත් මිනිසෙක්ගෙන් අහන්න එපා එයා මොකද්ද කරන ජොබ් එක කියලා. මේක හරිම ආදරණීය ක්වොලිටි එකක්. අපි අවංකවම තව මිනිස්සෙට වටිනාකමක් දෙනවා කියලා අඟවන එක. ඉතින් අපි ජෙනුවින්ලිම කාට හරි ඉන්ට්‍රෙස්ට් කියලා පෙන්නන එකේ ඒගොල්ලෝ සහ අපි අතර හොඳ ස්ට්‍රෝං රිලේෂන්ෂිප් එකක්, ස්ට්‍රෝං කනෙක්ෂන් එකක් අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිස්සු ඇත්තටම ස්වභාවිකවම මේ වගේ මිනිස්සුන්ට ආකර්ෂණය වෙනවා. මොකද ඒගොල්ලෝ ගැන ඇත්තටම කෙයා කරනවා නම්. මේක පටන් ගන්න හොඳ විදිහක් තමයි ඇක්ටිව් ලිස්නින් කියන්නේ. කියන්නේ හොඳින් ඇහුම්කන් දෙන එක. ඒ වගේම තමයි ඔයාලගේ ඩිස්ට්‍රැක්ෂන්ස් තියෙනවා නම් බාධා ඇති වෙන දේවල් තියෙනවා නම් ඒවා අයින් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගොඩක් වෙලට අපේ ෆෝන් එක අපිට ඇත්තටම තව කෙනෙක් එක්ක කතා කරද්දී ඩිස්ට්‍රැක්ට් වෙනවා. අපේ ෆෝන් එක දිහා බැලෙනවා. අපිට කෝල්ස් එනවා. ඉතින් මනුස්සයෙක් අපි ඇත්තටම අහුම්කම් දෙන්න ඕන නම් අපිට පුළුවන් ෆෝන් එක පැත්තකට කරන්න. ඒ වගේම තමයි හොඳ අයි කන්ටැක්ට් එකක් අපිට මේ මනුස්සයාට දෙන්න පුළුවන් සහ අපිට පුළුවන් ඔකේෂනලි මේ විදිහට නෝට් කරන්න අපි එයා කියන දේට අහුම්කම් දෙනවා කියලා අපිට ඔළුව වනන්න පුළුවන්. ඒ වගේම තමයි එයා කතා කරද්දී මැදින් පයින් එපා. එයාට බාධා කරන්න එපා. එයා කියන දේට අපි ඒකටම අහුම්කම් දීලා තමයි අපි රෙස්පොන්ඩ් එක දෙන්න ඕනේ. ඒ වගේම අපිට ක්වෙස්චන්ස් එයාගෙන් අහන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට තමයි අර ජෙනුවින්ලි අපි කන්වර්සේෂන් එකක් ඇති වෙනවා කියලා හිතෙන්නේ සහ එයාට එයාගේ හිතේ තියෙන දේක් වුණත් අපිත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් වෙනවා. ඉතින් හොඳ අර්ථවත් කතා බහක් මේකෙන් ඔයාලට ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිස්සු ගැන පොඩි ඩීටේල්ස් මතක තියාගෙන ඉන්න එකත් හරිම වටිනා අර්ථවත් කතා බහකට. උදාහරණයක් විදිහට ඔයා පෙට් ලවර් කෙනෙක් එක්ක කතා කරන අපි කියලා හිතමු. එතකොට ඔයාට ඇත්තටම එයා ඇති කරන සතෙක් ගැන විස්තර අහන්න පුළුවන්. ඔයාගේ බල්ලට කොහොමද දැන් එයා අසනීප වෙලා හිටියා නේද? ඒ වගේ විස්තර ඔයාට අහන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ළඟදී මොකක් හරි ජයග්‍රහණයක් ලැබුවා නම් ඒ ගැන විස්තර ඔයාට අහන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කෙනෙක් මාත් එක්ක කතා කරද්දී මගේ ගෙදර ඇති කරන සතෙක් ගැන අහුවොත් අපි හිතමු උදාහරණයක් විදිහට අපේ ගෙදර බල්ලෝ ඉන්නවා. එතකොට බල්ලෙක් ගැන විස්තර අහුවොත් එහෙම
මට දවස පුරාම බල්ලෝ ගැන කතා කරන්න පුළුවන්. ඒ තරමට මම බල්ලන්ට ආදරේ. ඉතින් අන්න ඒ වගේ තව මිනිස්සෙක් කැමති ටොපික් එකක් මොනවාද තියෙන්නේ? එයා ඉන්ට්‍රස්ට් මොනවාද? අන්න ඒ වගේ ටොපික්ස් වලට කතා කරන්න පුළුවන්. එහෙම කතා කරාම ඔයාට හොඳ අර්ථවත් කතා බහක් අනිත් මිනිස්සුත් එක්ක ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මිනිස්සෙක් දිහා අනුකම්පාවෙන් බලද්දී අපි ඒ මිනිස්සයා වුණත් අපිට හිතෙන්න පුළුවන් මේ ඇත්තටම මගේ ඉමෝෂන්ස් වලට රෙස්පෙක්ට් කරනවා, මගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට කෙනෙක් එයාගේ තියෙන මොකක් හරි ප්‍රශ්නයක් ගැන කතා කරනවා නම්, එයාගේ ස්ට්‍රගල් එකක්, එයාගේ ජීවිතේ බැරි අමාරුකමක් ගැන කතා කරනවා නම් ගොඩක් වෙලේට එකටම මේ මිනිස්සයා මොකද්ද කියන්නේ කියලා අහගෙන ඉන්න බලන්න. මොකද සමහර වෙලේට අපි හැමෝම කැමති නැහැ උපදෙස් බලාපොරොත්තු වෙන්න. අපිට ඇත්තටම ඕන සමහර වෙලේට අපි කියන දේ අහගෙන ඉන්න කෙනෙක්නේ මේක ගොඩක් අයට රිලේට් වෙනවා කියන මම දන්නවා. මොකද අපිට සමහර අවස්ථා තියෙනවා අපේ හිතේ තියෙන දුකක්, කරදරයක් කාටවත් කවුරුත් කියන්නේ නැතුව යන අවස්ථා අපිට තියෙනවා. ඒතර අපිට ඒ වෙලේට අපි ඇත්තටම කෙනෙක්ගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට ඕනේ අපේ හිතේ තියෙන දේ කාට එක හරි ෂෙයා කරගන්න. ඉතින් ඔයාටත් මෙහෙම කවුරු හරි කෙනෙක් ඒගොල්ලන්ගේ ජීවිතේ ප්‍රශ්න, බැරි අමාරුකම්, කරදර එහෙම දේවල් කියනවා නම් ඔයාට එකටම පුළුවන් හොඳට ඇහුම්කන් දෙන්න. ඊට පස්සේ ඔයාට හරියම කාරුණික විදිහට කියන්න පුළුවන්. ඔයා ඉන්න තත්ත්වය මට තේරුම් ගන්න පුළුවන්. මට හිතා ගන්න පුළුවන් ඇයි ඔය වගේ තීරණයක් ගත්තේ කියලා. මෙන්න මේ වගේ හරියම කරුණාවන්ත වචන පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. මේකෙන් ඔයාට විශ්වාසය දිනා ගන්නත් පුළුවන් සහ ඔයගොල්ලෝ අතර හොඳ කම්ෆර්ටබල් ගතියක් ඇති කර ගන්නත් පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි මිනිසෙගේ සක්සස් එක ඔයාට සෙලිබ්‍රේට් කරන්න පුළුවන්. මිනිසෙගේ සාර්ථකත්වයක් ඔයාට සමරන්න පුළුවන්. ඒක ඇත්තටම අවංකවම ඔයාගේ ජෙනුවින්ලි ඔයාගේ හිතේ තියෙන සන්තෝෂය ඒගොල්ලන්ට ප්‍රකාශ කරනවා නම් මේකිනුත් ඔයාට හොඳ කනෙක්ෂන් එකක් මිනිස්සුත් එක්ක බිල්ඩ් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කෙනෙක් අපි හිතමු අලුතෙන් ජොබ් එකකට ගියාම නැත්නම් අලුතෙන් ගෙයක් ගත්තා. එහෙම නැත්නම් අලුතෙන් වාහනයක් ගත්තා කියලා අපි හිතමුකෝ මේ වගේ දේවල් වලට ඔයා ඇත්තටම හදවතින්ම සුබ පතනවා නම් ඔයාට ඇත්තටම ජෙනුවින්ලි අවංකවම හොඳ කනෙක්ෂන් එකක් තව කෙනෙක් එක්ක බිල්ඩ් කරගන්න පුළුවන්. විවෘත මනසක් තියාගන්න එකත් හරිම වැදගත් දෙයක්. ඒකෙන් කෙනෙක්ට තේරුම් යන දෙයක් තමයි ඔයා අලුත් අදහස් වලට, අලුත් අත්දැකීම් වලට කැමති කෙනෙක් කියලා. අපි හිතමු ඔයා කතා බහ කර කර ඉන්න කෙනා ගාඩ්නින් වලට කැමති කෙනෙක් කියලා. අපෝ මට නම් ඕවා කරන්න වෙලාවක් නැහැ කියනවට වඩා ඔයාට කියන්න පුළුවන් මම ඇත්තටම අප්‍රීෂিয়েට් කරනවා ඔයා කරන දේ. ඔයා වැඩිපුරම මොනවාද ප්ලාන් කරන්න කැමති? මෙන්න මේ වගේ ප්‍රශ්න අහද්දී අර මනුස්සයා වුණත් හිතෙනවා ඔයා එයා ගැන ඉන්ට්‍රස්ට් එකක් දක්වනවා කියලා සහ එයා තවත් එයාගේ දේවල් ෂෙයා කරගන්න ඔයත් එක්ක උත්සාහ කරනවා. ඒ වගේම තමයි කන්වර්සේෂන් එකකදී ඔයාගේ view point එකත් එක්ක එකඟ වෙන්නේ නැති කෙනෙක් කියලා අපි හිතමුකෝ සමහර විට එයා කියන දේ ඇත්තටම වැරදි. ඔයා කියන දේ තමයි හරි. නමුත් ඔයාට පුළුවන් ඒ මනුස්සයාව එකපාර ෂට් ඩවුන් කරන්න නැතුව මම ඇත්තට මේක ඒ පැත්තෙන් හිතුවේ නැහැ. ඇයි ඔයා ඒ විදිහට හිතන්නේ? මෙන්න මේ වගේ ප්‍රශ්න වලට අහන්න පුළුවන්. එතකොට අර මනුස්සයා වුණත් හිතනවා එයා කියන දෙයට ඔයා ඇත්තටම වැදගත්කමක් දෙනවා. සහ ඔයා මේ මනුස්සයාට රෙස්පෙක්ට් කරනවා කියලා. ඊළඟ කාරණේ හියුමර්, හාස්‍ය කියන දේ. හරිම පවර්ෆුල් ටූල් එකක්. සම්බන්ධතා ඇති කරන්න, මිනිසුත් එක්ක සුව පහසු වෙන්න, කම්ෆර්ටබල් වෙන්න, ඒකෙන් මූඩ් එක හරි ගස්සන්න පුළුවන්. ඒ වගේම අපේ කතා බහ රසවත් වෙනවා. ඉතින් හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ඇති වෙනවා. නමුත් හාස්‍ය කියන දේ කල්පනාකාරීව පාවිච්චි කරන්න ඕනේ. වැරදි වැටහීම්, අපහසුතා වළක්ව ගන්න. සැහැල්ලු සහ පොසිටිව් ජෝක්ස් තමයි අපි හැම වෙලේම කරන්න ඕනේ. ඔය ඕනාවට වඩා උපහාසාත්මක ජෝක්ස් එහෙම නැත්නම් විවේචනාත්මක ජෝක්ස් අපි සංවේදී ටොපික්ස් කියලා තියෙන මෙන්න මේ වගේ දේවලුත් අපි මග හරින්න ඕනේ. විශේෂයෙන්ම කෙනෙක්ගේ පෙනුම, එයාගේ විශ්වාසයන්. එතකොට අපි ඒ වෙනුවට කතා කරන්න ඕන නියුට්‍රල් දේවල්. අපි ફોකස් කරන්න ඕනේ දිනපතා වෙන සිදුවීම්, එහෙම නැත්නම් ෆනි දේවල්, අපේ ජීවිතයේ එදිනදා ජීවිතයට සම්බන්ධ දේවල්. තමන් ගැන ජෝක් කරගන්න එක ඕකේ. ඇත්තට මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. මම වුණත් සමහර වෙලට මගේ මිස්ටේක්ස් වලට මම hina වෙලා තියෙනවා. නමුත් මතක තියාගන්න ඕන දෙයක් තමයි කවදාවත් ඔයාගේ ආත්ම විශ්වාසය අන්ඩර්මයින් වෙන විදිහේ ජෝක්ස් ඔයාටවත් කරගන්න එපා. ඔයාගේ පොඩි වැරදි වලට, හැබිට්ස් වලට hina වෙන එක මේකෙන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයා හරිම අප්‍රෝචබල් කෙනෙක් කියලා. ඔයාව ලොකුට සීරියස් ගන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි අනිත් අයට ඔයාගේ වටේ ඉන්න මේකෙන් පහසු හැඟීමක් ඇති කරනවා. ඒ වගේම තමයි හාස්‍ය කියන්නේ ඔයා කමීඩියන් කෙනෙක්. ඒ කියන්නේ විකට නළුවෙක් වෙනවා කියන එක නෙමෙයි. හරිම රිලැක්ස්ඩ්, හරිම විනෝදකාමී පරිසරයක් ඔයා නිර්මාණය කරනවා කියන දේ මේකෙන් ඔයාට හරිම මිහිරි මතක තියෙන කතා බහක් වෙන්නත්, අර්ථවත් සම්බන්ධතා ඇති කරගන්නත් උදව් වෙනවා.